මම දැන් මේ නෝටිස් කරන දෙයක් තමයි අපේ ලංකාවේ ඉන්න ගොල්ලෝ පිරිමි කට්ටිය ස්පෙෂලියා මේ ගෑනු ළමයින්ගේ ෆොටෝ ෂෙයා කරන්න පටන් අරගෙන මේ නිරුවත් ෆොටෝ ඕක වෙන්නේ ඔයාලා ඕවා ෂෙයා කරන්න ගත්තොත් උඹලටම තමයි ඕක පඩිසන් දෙන්නේ රයිට් ගෑනු ළමයි ෆොටෝ ෂෙයා කරන එක නවත්තනවා උඹලටම තමයි ෆ්‍රස්ට්‍රේට් වෙන්න තියෙන්නේ ඒක නිසා ඔයාලට කරුණා කරලා බැරිද ඔය ෆොටෝ එක අරගෙන ෆොටෝ එක පාවිච්චි කරලා ඔහොම කරලා ඉවර වෙලා ඩිලීට් කරන්න ඕක ෂෙයා කරාම වෙන්නේ ගෑනු ළමයි ෆොටෝ එවන්න නැති එක උඹලටමයි ඒකෙන් බැරි වෙන්නේ පාර ඩෙස්පරේට් වෙලා ෆ්‍රස්ට්‍රේට් වෙලා නැහින්න හදන්නේ තේරෙන්නේ නැද්ද ඔච්චර සිම්පල් දෙයක් උඹලගේ පාවිච්චි කරනවා වගේම මොලෙත් පොඩ්ඩක් පාවිච්චි කරන්න හොඳේ මම මේ කියන්නේ ගෑනු ළමෙක් වශයෙන් අපිත් ආසයි ෆන් ගන්න අපිත් ආසයි ආතල් ගන්න රයිට් ඒකට උඹලා ගොන් 70 වගේ ගිහිලා ඔය කරන ගුපාඩි වැඩ තියෙනවනේ ඔය ෂෙයා කරන එක වගේ උඹලා හිතන ඔය වෙලාවේ මම කරන්නේ මගේ යාළුවන්ට පෙන්නලා අම්මට සිරි මචං මම ෆන් එකක් ගන්නවා මම මේ බලාපන් කියලා කියනවා එනකොට ඕක වෙන්නේ පස්සේ ගෑනු ළමයා ෂෙයා කරන එක නතර වෙනවා රයිට් එපාර උඹලා මුළු සංහතියටම අපරාධයක් වෙන්නේ රයිට් අපි ඉතින් ඔය අපි පුළුවන් විදිහට අපි කරගන්නම් ඒක අපි ෆොටෝ එවන එක නතර කරන එක තමයි කරන්නේ රයිට් උඹලා ඒක නිසා ටිකක් දුර උඹලාගේ මේක පාවිච්චි කරනවා වගේම පොඩ්ඩක් ඔළුව මේකත් පාවිච්චි කරලා ඒ ගොන් වැඩේ කරන්න එපා රයිට් කාලයක් ගියාම උඹලට එක ෆොටෝ එකක්වත් එන්නේ නැති වෙයි මට ගොඩ දෙනෙක් අයියෝ කොපිරිමි ළමයි කියන අයියෝ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් උගේ පරණ කේස් එකක් කියලා ඒකේ දැන් මට ෆොටෝ එවන්නේ නැහැ බලපංකෝ ගාලා ඉතින් පේනවනේ එහෙම නෙමෙයි අනන්ත වප්‍රම අපි එවන්නේ නැතුව ඉන්න විතරයි කරන්නේ ඒක උඹලා නාගනින් ගිහිල්ලා උඹලා පාවිච්චි කරගන්න ඔය ෆ්‍රස්ට්‍රේෂන් එක නැති වෙන්න ඔය චාර් සීන් එක නැති වෙන්න මට ඔයාලට ඔප්ෂන්ස් දෙකක් දෙන්න පුළුවන් රයිට් පළවෙනි එක තමයි අපි දෙගොල්ලම ගෑනු පිරිමි දෙගොල්ලම ෆුල් ආතල්ලයක් ගන්න. පට්ට මැක්ස් ආතල්ලයක් ගමු, ෆන් එකක් ගමු, ෂෙයා කරලා සතුටින් ඉඳලා ෆුල් ෆන් එකේ එමු. කිසිම අපිටත් බය නැහැ. ඒක උඹලට එවන්න. උඹලටත් දිගටම මේක කරගෙන යන්න පුළුවන්. හැමදාම අතේ අරිත හැකි. අපිත් ෆන් එකක් ගන්න. උඹලත් ෆන් එකක් ගන්න. අපිත් හැපි උඹලත් හැපි. රයිට්? සෙකන්ඩ් ඔප්ෂන් එක තමයි අපි උඹලට එවෙලා උඹලා ඕක කොහේ හරි ෂෙයා කරලා ඉන්ටර්නෙට් දාලා ලීක් කරලා චාටර් කරායින් පස්සේ උඹලාගේ කොන්දේ පණ නැතිකම පෙන්නුවායින් පස්සේ අපිට ඕක ඔතනින්ම නවත්තලා දාන්න පුළුවන් රයිට් ගෑනු එවන එක නැහැ උඹලත් උඩ බලාගෙන කියලා හලාගෙන හිටපන් උඹලට ෆොටෝ හම්බෙන්නේ නැහැ කොච්චර බෙග් කරගෙන දන ගහගෙන ඇඳිරි ගාගෙන ගියත් ගෑනු පස්සේ ඉතින් you decide උඹලා තීරණය කරලා අපිට කියන්න රයිට් උඹලා සමස්තයක් වශයෙන් මේ කොන්ෆරන්ස් කෝල් එකක් දාලා උඹලගේ ජාතියත් එක්ක කතා කරලා බලපන් මේක ෂෙයා උඹලා හොඳට අදහස් හුවමාරු කරලා උඹලා තියෙන ගෲප් chat තියෙන ඔය ෆොටෝ හුවමාරු කරන ගෲප් එකට ඒකෙත් මේ වීඩියෝ එක අරලා ඔයාලා සාකච්ඡා කරලා අපිට උත්තරයක් දෙන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මචං මේ මෙහෙම සීන් එකක් තියෙනවා මචං අපිට කෙලවේගෙන යන්නේ ගෑනු ළමයි අපිට මේ ෆොටෝ එවන්න නැති සීන් එකක් මචං තියෙන්නේ අපි මොකද කරන්නේ මේකට ඔයාලගේ ග්‍රාෆ් ගහලා ඔයාලගේ ඇප් හදලා ඔයාලගේ එක්සෙල් ෂීට් වල ගෲප් වල chat වල මේ සහයෝගයෙන් කතා කරලා බලන්න. ඒක කිසි ප්‍රශ්නයක් මචං මෙහෙම කරොත් අපිට මෙහෙම වෙනවා. දැන් ට්‍රෙන්ඩ් එක මචං තියෙන්නේ ගෑනු අපිට ෆොටෝ එවන්න නැති සීන් එක මචං. මේක උඹලත් උඹලා එව්වොත් එහෙම උඹලාට නැති වෙනවා මචං. මචං මේක කරන්න එපා. උඹට හොඳ නෑ මචං. උඹලා ලැජ්ජ නැද්ද උඹට මෙහෙම ෆොටෝ අරින්න උඹලට සමුසෙටම තමයි ඕක නැති වෙන්නේ. ඔහොම කියලා මචං ඩිස්කෂන් එකක් පටන් ගන්න. පොඩි සාකච්ඡාවක් පටන් ගන්න. උඹලාගේම ජාතියම තමයි උඹලටම කියලා කරගන්න. ඒක මතක තියාගන්න. රයිට් කවදාවත් උඹලා බිම බඩ ගාගෙන අඬාගෙන වැළපිලා අපි ගාවට එනවා වතේ ගහගන්න බඩු නැති වුනහම අනේ මේ උඹලගේ ඔය පිරිමිකම තියෙනවනේ ඔය පිරිමිකම කියන එක මේ එක්සාම්පල් කරලා නිකන් උඩට ගන්න පුළුවන් සුපිරිම අවස්ථාවක් මේක රයිට් ඔයාලා කතා කරනකොට කොල්ලෝ අතරේ පිරිමිකම උඹලගේ කොන්ද පණ තියෙන පිරිමිකම උඹලගේ ඔය පිරිමිකම කියන එක නේ ඒක නිකන් බොක්කට මාර්ගෙන කතා කරන්න මචං කියන්නේ ඔයාගේ යාළුවෝ එහෙම එවනවනේ ඔය ෆොටෝ ඕන තරම් ගෲප් තියෙන ඔය ෆොටෝ අරින ෆොටෝ ලීක් කරන උඹලා දන්නවනේ උඹලගේ මේ යාළුවෝ ඉන්නවා ඉතින් අනේ මේ ෆොටෝ එක මතක් උඹලා ඔළුවේ මතක් වෙන්නේ නැති නම් උඹ කරනවා නම් උඹටත් මතක් මමත් මේ කරා කියලා රයිට් ඒ වෙලාවට උඹලා පිරිමිකම එළියට ගන්න ඕන මචං ඔය වෙන වෙලාවට නිකන් ඔය බා ෆයිට් වලදී ඔය ක්‍රිකට් මැච් වලදී බීලා වෙරි වෙලා චාටර් සීන් වලදී නෙමෙයි පිරිමිකම එළියට ගන්න ඕන ඇත්ත කතා කරන්න මිනිස්සුන්ගේ පිරිමිකමට අමතරව ඔය කරන දේ නීති විරෝධී උඹලා දන්නවත් දන්නෙත් නෑ ඔය කරන දේ නීති විරෝධී රයිට් උඹලට හිරේ යන්න ඉඩ තියෙනවා රයිට් ඒක නිසා අපිට ඔච්චර මේ දුර දිගේ යන්න ඕනේ නෑනේ කිසි දෙයක් රයිට් අපි හැමෝම ෆන් එකක් කරගෙන ඒක තමයි ජීවිතය කියන්නේ ෆන් එකක් අරගෙන ආතල්ලයක් අරගෙන
ෆනය කාතල්ලක ඉන්න උඹලා මේ ෆ්‍රස්ට්‍රේට් වෙලා නාටාගෙන නුගා උඹලම තමයි ගූ චක් කරගන්න මේක රයිට්. ඒක ඉතින් එනිනොට ඒකටත් අමතරව නීතිමයකට තරව හිතනම් පිරිමිකමටත් වඩා උඩින් එන උඹලට මනුස්සකම. උඹලා මතක තියාගන්න උඹලා ඔය කරන එක දෙයක්වත් උඹ පිරිමිකමෙන් කරන දෙයක් නෙමෙයි. උඹලට මනුස්සකම නැත්තම් උඹට පිරිමිකමෙන් වැඩක් නැහැ. අන්න ඒක මතක තියාගන්න. හරිද? මට එච්චරයි කියන්න තියෙන්නේ.